දවසේ අලුත්වන පුවත් දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් පසුගිය දිනවල චාමික කරුණානන්ද ගැන දැඩිව කතාබහට ලක් වුණේ ගුවන් සේවිකාවක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු වීඩියෝ එකක් සම්බන්ධයෙන්. ඉතින් එම වීඩියෝ එකෙන් දැක්ුණේ ඇයට දරුවෙක් ලැබුණ බවත් එම දරුවාගේ පියා චාමික කරුණානන්ද බවත් අධිකරණය හමුවට පෙනී සිටීමට පැමිණි බවත්ය. ඉතින් අධිකරණයෙන් හමුවට පෙනී සිටීමට චාමික කරුණානන්ද අකමැත්ත පළ කිරීම හේතුවෙන් ඇය මෙම වීඩියෝ එක සමාජ මාධ්‍ය මුදාහැරීමට කටයුතු කර තිබුණා. ඉතින් මෙම නඩුවේ තවත් දිනයක් ඊයේ දිනේ පැවැත්වුණා. ඉතින් චාමික කරුණාරත්න හට රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නඩුවෙන් නියම කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරලා තියෙන්නේ ගුවන් නියමුවරයෙක් බව කියන සෙව්වන්දී සේනාරත්න නම් අය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි. පැමිණිලිකාරිය සඳහන් කරන්නේ වග උත්තරකාර චාමික කරුණාරත්න සහ තමන් ලිංගික සම්බන්ධතාවයක් පැවැත් වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට දරුවෙක් සිටින බවත්ය. ඉතින් කෙසේ වෙතත් එම දරුවාගේ පීතෘත්වය බාර ගැනීමට වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා තිබුණා. ඒ අනුව දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත් ඒ බව තහවුරු කිරීමට DNA පරීක්ෂණයක් සිදු කිරීමටත් නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් මෙම පැමිණිල්ලට අදාළ නඩුව ඊයේ දිනේදී කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබුවා. ඉතින් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත් වූ සම්බන්ධතාවයකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා තිබුණා. ඉතින් එම දරුවාගේ පීතෘත්වය බාර ගැනීමට චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන නිසා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය ඉල්ලලා තිබුණා. එහිදී නීතිඥවරිය සඳහන් කළා තියෙන්නේ අභියාචනාධිකරණයට මීට පෙරදී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවයි. ඉතින් එම ඉල්ලීමට වග උත්තරකාර චාමික කරුණානන්ද වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල තරයේ විරෝධය පළ කරමින් අවධාරණය කළා තියෙන්නේ සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කරන බවත්ය. ඉතින් එම දරුවා ලැබුණ බව කියන කාල සීමාව තුළදී පැමිණිලිකාර පාර්ශවයේ ඉන්දිය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත් වූ බවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් එම නිසා චාමික කරුණානන්ද DNA පරීක්ෂණයක් කිරීමට ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කර තිබුණා. ඉතින් කෙසේ වෙතත් මෙම තරුණිය හා චාමික කරුණානන්ද ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණ බවත් සඳහන් කරලා තිබුණා. ඉතින් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ අශේල පෙන්වා තිබුණේ පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින්ම බවයි. කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණානන්ද හට රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියම කළ අතර නඩුව නැවතත් ජනවාරි මාස 30 වෙනිදා කැඳවන ලෙස නියෝග කළා. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.